සුබ දවසක් වේවා. ශාන් ක්‍රියේෂන් YouTube channel එකට හැම දිනම අදත් ආදරයෙන් පිළිගන්නවා. වෙනදා වගේම ඔබට වැදගත් වෙන රැකියා අවස්ථාවක් සම්බන්ධයෙන් තොරතුරු කියන්නයි අදත් අපි සූදානම් වෙන්නේ. අපි බලමු රැකියා අවස්ථාව මොකක්ද, මේ සඳහා අයදුම් කිරීමට ඔබට අවශ්‍ය වෙන සුදුසුකම් මොනවද කියලා. මෙම රැකියා අවස්ථාව පවතින්නේ පරිසර අමාත්‍යාංශය යටතේ රාජ්‍ය දැව සංස්ථාවේ. පවතිනා වූ තනතුරු පුරප්පාඩුව වෙන්නේ කළමනාකරන සහකාර තාක්ෂණික නොවන සේවා ගණය. මෙම තනතුර සඳහා හිමිවන වැටුප් ප්‍රමාණය විදිහට මොවුන් සඳහන් කරලා තියෙනවා රුපියල් 84350 කියලා. ඒත් එක්කම මෙම තනතුරු එකින් එක බලමු. ඒත් එක්කම එකින් එක මෙම තනතුරු සඳහා අවශ්‍ය වන වෘත්තීය සහ අධ්‍යාපනික සුදුසුකම් මොනවද කියලාත් අපි බලමු. පළමුවන තනතුර වෙන්නේ ගබඩා නිලධාරී. පුරප්පාඩු පවතින්නේ උතුරු මැද සහ උතුරු පළාතේ. අවශ්‍ය වන සුදුසුකම් වෙන්නේ සිංහල හෝ දෙමළ සහ ගණිතය කියන විෂයන් ඇතුළත්ව විෂයන් 4කට C සාමාර්ථය කියන්නේ සම්මාන සාමාර්ථ සහිතව ඔබ විෂයන් 6කින් අපොස සාමාන්‍ය පෙළ එකවර සමත් වී තියෙන්නට ඕන. මෙම සුදුසුකම සමග අපොස උසස් පෙළ විභාගය විද්‍යා හෝ වාණිජ්‍ය විෂය ධාරාවෙන් විෂයන් 3කින් සමත් වෙන්නට ඕන. සාමාන්‍ය පොදු පරීක්ෂණය මෙයට අයිති වෙන්නේ නැහැ. මීළඟ තනතුර වෙන්නේ වැඩබිම් නිලධාරී. සිංහල හෝ දෙමළ සහ ගණිතය කියන විෂයන් ඇතුළත්ව විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6කින් ඔබ සාපෙළ විභාගයේ එකවර සමත් වී තියෙන්නට ඕන. ඒ සුදුසුකම සමග උසස් පෙළ විභාගයේ විද්‍යා හෝ වාණිජ්‍ය හෝ කලා විෂය ධාරාවෙන් විෂයන් 3ක් සමත් වෙන්නට ඕන. මෙයටත් සාමාන්‍ය පොදු පරීක්ෂණය අයිති වෙන්නේ නැහැ. මීළඟ පුරප්පාඩුව වෙන්නේ කළමනාකරන සහකාර තාක්ෂණික නොවන සේවා ගණය. වැටුප් පරිමාණය විදිහට රුපියල් 83390ක් පෙන්වලා තියෙනවා. මේ සඳහා අයදුම් කිරීමට ඔබේ වයස් සීමාව අවුරුදු 18ත් 45ත් අතර විය යුතුයි. ඔබ වයස අවුරුදු 18ට වැඩි හෝ අවුරුදු 45ට අඩු පුද්ගලයෙකු විය යුතු බවයි ඉහත සඳහන් කරපු සියලුම තනතුරු සඳහා වයස් සීමාව සඳහන් කරලා තියෙන්නේ. මෙම තනතුරු පුරප්පාඩුව විදිහට වුන් සඳහන් කරලා තියෙන්නේ සුළු පරිපාලක ගොඩනැගිලි නඩත්තු. මේ සඳහා අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් විදිහට සිංහල හෝ දෙමළ ගණිතය සහ ඉංග්‍රීසි කියන විෂයන් ඇතුළත්ව විෂයන් 4කට C සාමාර්ථ සහිත විෂයන් 6කින් සාමාන්‍ය පෙළ විභාගයේ ඔබ සමත් වෙලා තියෙන්නට ඕන. මේ සමගම අපොස උසස් පෙළ විභාගයෙන් විෂයන් 3ක් ඔබ සමත් වන්නට ඕන සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර. වෙනත් ප්‍රතිලාභ විදිහට සේවකයන් සහ යැපෙන්නන් සඳහා වෛද්‍ය රක්ෂාවරණ, ඒත් එක්කම වාර්ෂික ප්‍රසාද දීමනා, පැමිණීමේ දිරි දීමනාව වගේම නිවාස ණය සහ වෙනත් ණය පහසුකම් ඔබට ලැබෙනවා. ඒත් එක්කම සේවක අර්ථසාධක අරමුදල සහ සේවය භාරකාර අරමුදල සඳහා දායකත්වයේ හිමි වෙනවා. ඒත් එක්කම ඔබට රාජ්‍ය දැව සංස්ථාව පිළිබඳ විස්තර වගේම තනතුරට අදාළ රාජකාරී වගකීම් වගේම සේවා කොන්දේසි සහ අනිකුත් තොරතුරු ලබා ගන්න අපි ඒ සඳහා අවශ්‍ය වන ලින්ක් එක මේ වීඩියෝ එක පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලට සියලුම තොරතුරු වගේම අවශ්‍ය අයදුම් පත්‍රය ලබා ගන්නත් පුළුවන් ලින්ක් එක උඩ ක්ලික් කරලා. මීළඟට අපි බලමු මේ සඳහන් කරපු සුදුසුකම් ඔබට තියෙනවා නම් මේ සඳහා අයදුම් කරන්නේ කොයි ආකාරයටද කියලා. අයදුම්කරුවන් ආදර්ශ අයදුම් පත්‍රයට අදාළව සකස් කරන ලද ඔබේ අයදුම් පත සහ මූලික සුදුසුකම් සනාථ කිරීම සඳහා අවශ්‍ය වන සහතිකවල සහතික කරන ලද පිටපත් 2025 11 වන මාස 18 වන දින හෝ එදිනට පෙර ලැබෙන පරිදි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මානව සම්පත් හා පාලන රාජ්‍ය දැව සංස්ථාව අංක 82 රජමල් වත්තපාර බත්තර මුල්ල කියන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් පමණක් යවන්නට ඕන. ඒත් එක්කම අයදුම්පත එවනු ලබන ලියුම් කවරේ වම්පස ඉහළ කෙළවරේ ඔබ අයදුම් කරන තනතුර ඉතාම පැහැදිලිව සඳහන් කරන්න.
ඒත් එක්කම අයදුම්පත් බාර ගන්නා අවසාන දිනට පසු ලැබෙන හෝ මූලික සුදුසුකම් සපුරා නොමැති අයදුම්පත් කිසිම දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනවා. ඔබට මේ සම්බන්ධයෙන් වෙනත් ගැටලු තියෙනවා නම් වීඩියෝ එක පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් ඔයාලට තොරතුරු ගන්න පුළුවන්. ඊට අමතරව ගැටලු ඔයාලට කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න පුළුවන්. මේ වගේ දිනපතා අලුත් වෙන රැකියාව අවස්ථා ගැන දැනගන්න ශාන් ක්‍රියේෂන් YouTube channel එක subscribe කරන්න. සියලුම දෙනාට සුබ දවසක් වේවා.